ඔන්න එකක් අමතකුණා රිවියස් කරගෙන යද්දී දැන් තමයි අහුනේ. රයිට් ඕපන් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. ස්පෙෂල් එකක් පෙන්වන්න හිතුණා. රයිට් මෙඩිකියුබ් ඔන්න ගෙනල්ලා දෙනවා ඔලිවන් එකෙන්. පින්ක් සිකා සූතින් ටෝනර් එක. ඊළඟට අබිප් අයි පැච් එක තියෙනවා. මේක කස්ටමර් කෙනෙක්ගේ ප්‍රී ඕඩර් එකට යන්නේ. මගෙන් ගොඩක් ගන්න කෙනෙක්. ඔන්න යාට අබිප් අයි පැච් එක. රයිට්. ඒක 2028 4 වෙනි මාසෙ වෙනකන් තියෙනවා. එක්ස්පයර් වෙන්න. 2026 11 වෙනි මාසෙ තා අවුරුද්දක්ම තියෙනවා. අවුරුද්දම යුස් කරන්න පුළුවන් තව පාවෙන්න තා ගොඩක් කල් තියෙනවා. ඊළඟට ඔන්න තව එකක් බලමු. අලුත්ම ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දෙන්න යන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒක එන්නේ. පැකේජ් එකක් විදිහට ෆිනෝ කියන hair jelly hair pack එක. මේක ඇවිල්ලා number 1 jelly hair pack. අංක 1 jelly hair pack එක කියලා තමයි කියන්නේ. වර්ග 3ක් තියෙනවා මේ පැක් එකේම. මේක කොහොමද ගන්නේ අපි බලමු. මේක ඇවිල්ලා ඕපන් කරලා බලමු. ෆිනෝ කියන බ්‍රෑන්ඩ් එක. ෆිනෝ මං හිතන්නේ මේක ජපනිස් බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕන. කොරියන්ද ජපන් රයිට්. ජපනිස් බ්‍රෑන්ඩ් එකක්. මේක හොඳ රිවිව්ස් තියෙන බ්‍රෑන්ඩ් එකක්. ෆිනෝ කියන එක. රයිට්. ඔන්න පොඩි පැක් එකක් තියෙනවා. ඒක ඇවිල්ලා ෆිනෝ ප්‍රීමියම් ටච් හෙයා මාස්ක් එක. තව ඕපන් කරලා බලමු. ඊළඟට ඔන්න තියෙනවා ෆිනෝ එකේ ප්‍රීමියම් ටච් හෙයා මාස්ක් ලොකු එක. මේක ඇවිල්ලා 100 මිලිද 2028 ජනවාරි වෙනකම් පුළුවන් යූස් කරන්න. ඔයාලට බය නැතුව. එක්ස්පයර් වෙන්නේ ඒ කාලෙට. බලමු මේකේ ප්‍රයිස් ප්‍රමාණය කීයද කියලා. ප්‍රමාණයක් ගහපයක් හොයාගන්න. 230ක් තියෙනවා. 230ක් තියෙනවා කියලා තමයි තියෙන්නේ. ෆිනෝ එකේ යොන්රන් ඉබෙක් 30 gram පොන් තුගේ හගු 40 gram චුන්ජම්පුන් හංගේ. රයිට්. මේකින් එකක බර නෙමෙයි ග්‍රෑම් ගාන ග්‍රෑම්ස් 230ක ක්වොන්ටිටි එකක් තියෙනවා මේකේ. ඊළඟට මේ දෙකක් තියෙනවා මේ විදිහේ. තව එකක් තියෙනවා. ඔන්න මේ විදිහට 230ක් තියෙනවා. එකක 460යි. ඊට පස්සේ මෙන්න මේක ඇවිල්ලා 40ක් තියෙනවා. මේක ජපනිස් බ්‍රෑන්ඩ් එකක්. ෆිනෝ කියන good hair gel එකක් කියලා තමයි කියන්නේ. අංක 1 hair gel එකක් කියලා තියෙන්නේ. මේක ගැන ලොකු විස්තරයක් මම ඇත්තටම දන්නේ නැහැ. මොකද හොයන්න බැරි වුණා මේක ගැන. 230 ග්‍රෑම්. හෙයා මාස්ක් එකක් විදිහට තමයි යූස් කරනවා කියලා තියෙන්නේ. මෙතන ගහලා තියෙනවා which promote hair pack. hair pack එකක් විදිහට. hair mask එකක් එහෙම නැත්නම් hair pack එකක්. ඔය කියන විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක නම් තියෙන්නේ ජපනිස් වලින්. ජපනිස් මට තේරෙන්නේ නැහැ. කොරියන් පොඩ්ඩක් තියෙනවා. ඒකේ ලොකු දෙයක් විස්තරයක් නැහැ. රයිට්. කොහොම හරි කමන්නේ. පැක් එකකින් මේක පැක් එක දාන්න වෙන්නේ. එයාකව දාන්න බෑ. මේක ලොකු කොස්ට් එකක් යනවා. මට රුපියල්යි 3000 4000ක් විතරයි මේ සෙට් එක දාන්න ගියොතින්.
shipping cost එක ගානක දාන එක පාඩුයි. ඒක නිසා මේක පෝස්ට් කරනට වඩා හොඳයි. මම නැවේ වන්නම් ලබන මාසේ මේක දෙසැම්බර් වගේ ගන්න පුළුවන් ඔයාලට. දෙසැම්බර් මාසේ වගේ කැමති අය තව ඉන්නවනම් ප්‍රී ඕඩර්ස් දාන්න. මම TikTok එකට මේ වීඩියෝ එක දාන නිසා ප්‍රී ඕඩර්ස් වලට කැමති අය ඉන්නවනම් කියන්න. ඔෆර් එකක් තිබුණද මන්ද මට ගාන ගැන මට එච්චර මතකයක් නැහැ. කොහොම හරි මේක ගාන වැඩි ඇති මට මතක නැහැ හරියටම. තව ඕඩර් එක දාපු නිසා අබිබ් iPad ඊළඟට Medicube ඔන්නවත් එක දාපු නිසා right කොහොම හරි කැමති අය ඉල්ලන්න මේක කලින් වීඩියෝ එකක් දාන්නම් TikTok එකේ ෆිනෝ එකේ ප්‍රී ඕඩර්ස් දාන්න කැමති අය ඉල්ලන්න. මේකේ 1 plus يعني 1 වෙන වෙනම දෙන්නම් without box එක දෙන්න වෙන්නේ. මේක ඇත්තටම ගාන යන වැඩි දානකොට cost එක වැඩි. ඊට පස්සේ මේක ගානත් චුට්ටක් මට මතක නැහැ හරියටම කීයක් වුණාද කියලා. කොහොම හරි ඔයාලට පාඩුවක් නොවෙන්න මටත් පාඩුවක් නොවෙන්න ඒ විදිහට දෙන්නම්. right original products ඕන නම් ඉල්ලන්න. මේ ඇවිල්ලා ටිටර් එක ස්කින් එකට මැච් කරලා ගන්න ඒවා. ප්‍රී ඕඩර් එකකට ගත්තේ. එයාගේ මේක ඇත්තටම මේක අරගෙන තියාගන්න බෑ මට. ඔයාලා ප්‍රී ඕඩර්ස් වලට විතරක් මම මේක අරන් දෙන්නම්. මේ අනික දවසින් දවස ප්‍රයිස් අප් ඩවුන් වෙනවා. එතකොට අද තියෙන ප්‍රයිස් එක නේ හෙට තියෙන්නේ. ඒ විදිහට එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. මේක ප්‍රී ඕඩර්ස් වලට ඇරෙන්න වෙන ගන්න විදිහක් නෑ. මොකද අපේ ආගේ ස්කින් එකට ගැලපෙන එක මොකක්ද කියලා දන්නේ නැති නිසා. එතකොට ඔයාලට සම්පූර්ණ ෆුල් කලර් කෝඩ් එක එවන්නම්. මට එහෙම නුතින් නැත්තම් ගන්න වෙනවා මේ මෙයාලගේ කලර් කෝඩ් එකේ තියෙන ඔක්කොම අයිටම්ස් ටික. ඒක ගන්න එක තේරුමක් නැහැ ප්‍රැක්ටිකලි නෑනේ. එතකොට අපේ හැමෝටම මේක ඕනේ නෑ. ඒක නිසා හැමෝටම ඕන නැති නිසා කැමති අය ඉල්ලන්න. ඔයාලගේ ස්කින් එකේ මම කලර් කෝඩ් එක එවුවන් පස්සේ ඒ මැච්චෙන කෝඩ් එක ඔයාලට තමයි තේරෙන්නේ. එහෙම නැත්නම් ඔයාලා මට ෆොටෝ එකක් එවන්න මම මැච් කරලා බලන්නම්. ෆොටෝ එකක් එවන්න අකමැති අය ඔයාලා කෝඩ් එක බලලා ඔයාලගේ ට්‍රස්ට් එක අනුව තමයි මට එවන්න වෙන්නේ. ඔයාලා ෂුවර් කරගෙන හරි ඔයාලගේ වචනේ විශ්වාස කරලා එවලා දෙන්නම්. සති දෙකමාරක් වගේ ඇතුළත සාමාන්‍ය ඕඩර් එක දාලා ලංකාවට දාලා දෙන්නම්. ප්‍රී ඕඩර්ස් වලට විතරයි මේක ගන්න පුළුවන්. මොකද අරන් දෙන්න වෙන්නේ මට මේවා ලංකාවේ දාලා තියලා දවස් 2-3 එවන්න බෑ. එවන්න විදියක් නෑ. මොකද මේවා ගත්තොත් හදිස්සි විකුණු නැතුව ඉතින් අපරාධේ. මගේ සල්ලි යට කරන එක මේ හැමෝටම මැච් වෙන්න හදන්න බෑනේ. ඒක නිසා ඉතින් මේක ගොඩක් TikTok එකේ වෛරල් යන ප්‍රොඩක්ට් එකක්. ඔයාලගේ ස්කින් එකට හරියට මැච් වෙන විදිහට අරගෙන බලමු. එහෙනම් ඉතින් සියලු දෙනාට කියන්න වෙන්නේ බොහොම ස්තුතියි කියලා. වීඩියෝස් වලට ෂෙයා කරනවා, ලයික් කරනවා, ඊට පස්සේ බුක්මාර්ක්ස් දානවා. ඊළඟට Facebook එකේ page එකෙත් දැන් ඉන්නවා 7000කට කිට්ටු ෆලෝවර්ස්ලා ගානක්. ඉතින් ඒ හැමෝටමත් ස්තුතියි. ඊළඟට අපේ kbs.lk කියන වෙබ්සයිට් එක ළඟදිම ලොන්ච් කරන්න යනවා. ඒකින් ඔයාලට පේමන්ට්ස් කොකෝ පේමන්ට්ස් හරහා මන්ත්ලි කැපෙන විදිහට ඔයාලගේ අතේ තියෙන ගාණක් දාලා මොනවාද ඒ විදිහට ගන්න පුළුවන් ගෙවීමේ ක්‍රමයට. මතක තියාගන්න මේ හැමදේම ඔරිජිනල් ප්‍රොඩක්ට්ස්. කිසිම අයිටම් එකක් මම විකුණන්නේ නැහැ ෆේක් ඒවා. ඒක නිතරම කියන්නෙත් සමහර අය අහන ප්‍රශ්න වල හැටියට ඇත්තටම ටයිම් එකකුත් නැහැ යාලට උත්තර දීලා. ඉතින් ඒ තරම ප්‍රශ්න කරනවා. ඒක කමක් නැහැ. ප්‍රශ්න කරන එක හොඳයි. මොකද ප්‍රශ්න කරත් සමහර මිනිස්සු ඒත් ඔයාලා රවට්ටලා ඇති. හැබැයි ඉතින් මම ඒ වැඩේ කරන්නේ නැහැ. මොකද මේ මට එහෙම අදහසක් නැහැ. මේ මිනිස්සු රවට්ටලා මේවා විකුණ ගන්න. ඉතින් ඔරිජිනල් ගන්න මේකයි. වැඩි ගාණක් දීලා ඔරිජිනල් ගන්න එකයි. අඩුවට තියෙන ෆේක් එක නොගෙන. ඉතින් කොහොම හරි සියලු දෙනාට එහෙනම් බොහොම ස්තුතියි. ඔයාලා කැමති අය ඉල්ලන්න. පේනවනේ වීඩියෝස් 3ක් අද කරා ඕපන් කරපුවා. මේ වීඩියෝ එක ඉස්සෙල්ලා දාන්න. මේක නිසා මෙයා නිසා මේක ඉස්සෙල්ලා අප්ලෝඩ් කරන්නම්. ට්‍රැවල් එකක් තියෙනවා. right
එහෙනම් ඉතින් සියලු දෙනාට බොහොම ස්තුතියි.